හරි ළමයි අද අපි සාකච්ඡා කරමු මේ ද්‍රවස්ථිතිය කියන පාඩම. මුලින්ම ගත්තහම මේ පාඩම ප්‍රධාන කොටස් තුනකට කැඩෙනවා. පළවෙනි එක ඝනත්වය, දෙවෙනි එක පීඩනය, තුන්වෙනි එක උඩුකුරු තෙරපුම. අද අපි මේ වීඩියෝ එකෙන් ඝනත්වය සම්බන්ධව තියරි ටික ඔක්කොම ඝනත්වය සම්බන්ධව සාකච්ඡා කරන්න පුළුවන් තියරි ඔක්කොම ටික ඉවරයක් කරගමු. මෙහෙමයි. මුලින්ම පදාගත්තොත් මාතෘකාව ඝනත්වය කියලා. ඝනත්වය හරි. ඝනත්වය කියන්නේ මොකක්ද? මේක ඔය O level කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. ඝනත්වය කියලා කියන්නේ කිසියම් වස්තුවක නැත්නම් පදාර්ථයක ඒකක පරිමාවක ස්කන්ධය. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඕක මට ලියන්න පුළුවන්. ස්කන්ධය බෙදීම පරිමාව කියලා. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. සාමාන්‍යයෙන් ළමයි මේ ඝනත්වය සංකේතවත් කරන්න ඒගොල්ලෝ දානවා අකුරක්. මෙන්න මේ අකුරට අපි කියනවා රෝ කියලා. ඝනත්වය සංකේතවත් කරන්න දානවා අකුරක්. මේකට අපි කියනවා රෝ කියලා. ස්කන්ධයක් නම් ඔයා දන්නවා සිම්පල් m, පරිමාවක් නම් v. එහෙනම් ඝනත්වයේ සූත්‍රයේ රෝ සමානයි m බෙදීම v. ඕක ඔයා කොටු කරලා තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මේ ඝනත්වය කියන එක්කෙනාගේ මාන බැලුවොත්. ඝනත්වය කියන එක්කෙනාගේ මාන බැලුවොත් ඝනත්වයේ මාන වදන්නෝ ස්කන්ධයක් නම් ස්කන්ධයේ මාන කැපිටල් M, පරිමාවක් නම් L ඝනය. එහෙනම් ඝනත්වයේ මාන එනවා ml ඍණ 3. ඝනත්වයේ මාන එනවා ml ඍණ 3. මාන දන්නකොට ඔයාලට පුළුවන් මේකේ මූලික ඒකකය හරි ගස්සන්න. එහෙනම් මෙයාගේ මූලික ඒකකය මෙයාගේ මූලික ඒකකය ගත්තොත් එනවා ස්කන්ධයක් නම් ඔයා දන්නවා කිලෝග්‍රෑම්, දිගක් නම් මීටර් ඍණ 3. එහෙනම් මෙතනින් එනවා kgm ඍණ 3. අපි මේ කියවන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. එහෙනම් ඝනත්වයම ඉන්න මූලික ඒකකය. එහෙම නැත්නම් SI ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඊට අමතරව CGS ඒකක ක්‍රමයට හිතනකොට මෙයාට තවත් ඒකකයක් තියෙනවා. ඒ තමයි ග්‍රෑම් ඝන සෙන්ටිමීටර්. ග්‍රෑම් ඝන සෙන්ටිමීටර්. මූලික ඒකකයේ මෙයා තවත් එක ඒකකයක් තියෙනවා. ඊළඟට මේ ඝනත්වය සම්බන්ධව කතා කරනකොට ඔයා දැනගන්න ඕනේ තවත් වැදගත් පොයින්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි හිතන්න එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක්. ඒ කියන්නේ එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක්. උදාහරණ විදිහට ගත්තොත් ජලය පොල් තෙල් අරගෙන ඔයා එකම භාජනයකට දානවා. එතකොට ඔයා හොඳටම දන්නවා ඝනත්වයෙන් වැඩි ද්‍රවය යට යනවා, ඝනත්වයෙන් අඩු ද්‍රවය උඩ එනවා. දැන් උදාහරණයක් ගත්තේ ජලය පොල් තෙල් නේද? එහෙනම් ජලය පොල් තෙල් අරගෙන එකම භාජනයකට දැම්මොත් ජලයේ ඝනත්වය වැඩිනේ. එහෙනම් ජලය යට යනවා, පොල් තෙල් උඩ එනවා. ඒක එක කරුණක්. ඒකත් ඔයා පොඩි කාලේ ඉඳන්ම දන්නවා. දැන් මේ කියන්න යන ටිකක් වඩා අද අලුත් ඔයා මේක ඉස්සරහට තාපයේ පාඩමෙත් තමයි ඉගෙන ගන්නෙ. ඒ තමයි හිතන්න කිසියම් වස්තුවක් රත් කරනවා. වස්තුවක් රත් කරනකොට එයාගේ යම්කිසි ප්‍රසාරණයක් වෙනවා. ප්‍රසාරණයක් වෙනවා කියන්නේ ස්කන්ධය නියතව තියාගෙන පරිමාවයේ යම්කිසි වැඩිවීමක් වෙනවා. එතකොට බලමු ඝනත්වයට මොකද්ද වෙන්නේ කියලා. දැන් එන්න මේ සූත්‍රය ගාවට. මේ සූත්‍රය ගාවට එන්න. හරි. ඔන්න ඔයා වස්තුව රත් කරනවා. වස්තුව රත් කරනවා කියලා කියන්නේ වස්තු උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට වස්තුවේ ප්‍රසාරණයක් වෙනවා. ප්‍රසාරණය වෙනකොට යාගේ පරිමාවයේ යම්කිසි වැඩිවීමක් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ස්කන්ධය කියන එක්කෙනා නියතයි. ස්කන්ධය කියන එක්කෙනා නියතයි. එහෙනම් පරිමාවයේ වැඩිවීමක් වෙනවා. එහෙනම් අනුපාතයක හරය වැඩි වෙනකොට බෙදුනහම උත්තරයට එන එක්කෙනා අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන හැටියට නම් රෝ කියන එක්කෙනා අඩු වෙනවා. තේරුණාද මං කියපු දේ? වස්තුවක් රත් කරනකොට ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා කියන්නේ පරිමාවයේ යම්කිසි වැඩිවීමක් වෙනවා. පරිමාවයේ යම්කිසි වැඩිවීමක් වෙනකොට ස්කන්ධය නියතයිනේ. අනුපාතයක හරය වැඩි වෙනකොට බෙදුනහම උත්තරයට එන එක්කෙනා අඩු වෙනවා. එහෙනම් ඝනත්වය කියන එක අඩු වෙනවා. එහෙනම් මම දෙවෙනි වැදගත් කරුණ ලියනවා. වස්තුවක උෂ්ණත්වය වැඩි කරනකොට ඔයා දන්නවා ප්‍රසාරණය වෙන හින්දා පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට යාගේ ඝනත්වය කියන එක අඩු වෙනවා. එහෙනම් මේ කරුණ ඔයා අද තමයි ඉගෙන ගත්තේ. ඊළඟට මේ ඝනත්වය සම්බන්ධව ගැටලු විසඳද්දී ඔයාලට වැදගත්ම දෙයක් තමයි ඔයා දැනගන්න ඕනේ මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් සහ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් අතර සම්බන්ධයක් තියෙනවා. මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වගේක් දුන්නොත් කොහොමද ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේක් කරන්නේ? ඝන සෙන්ටිමීටර වලින් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් දුන්නොත් කොහොමද ඝන මීටරයට කිලෝග්‍රෑම් කරන්නේ කියලා ඒ සම්බන්ධය දැනගන්න ඕනේ. මෙහෙමයි.
අපි දැන් මේ සම්බන්ධය ගොඩනගමු. මම මේක දන්න හින්දා මෙතනින් පටන් ගන්නවා. මම සම්බන්ධය දන්න හින්දා මෙතනින් පටන් ගන්නවා. 1000යි kgm ඍණ 3. කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. දැන් කියන ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් කියන්නේ කීයද? ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් කියන්නේ මොකද්ද? 1000යි කිලෝග්‍රෑම් බෙදීම 1යි ඝන මීටර නේ. ඔයා දන්නවා 1000යි කිලෝ කියන්නේ 10 3යි. කිලෝ කියන්නේ 10 3යි. එතකොට මෙතෙන් එනවා ග්‍රෑම් බෙදීම මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර 100යි. මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර වලින් නම් 100යි. ඒකේ ඝනය. දැන් බලා ගන්න. මෙතන 1000න් එන 10 3යි මෙතන 10 3යි ඔක්කොම 10 6ක් එනවා. ඊට උඩ 10 6යි. යට බලන්න 100 කියන්නේ 10 වර්ගය. 100 කියන්නේ 10 වර්ගය. 10 දෙවෙනි බලය. එහෙනම් 10 දෙකේ දෙවෙනි බලයේ තුන්වෙනි බලය. ඒ කියන්නේ 10 10 6යි. ඝන සෙන්ටිමීටර. දැන් මොකද වෙන්නේ? 10 6ට 10 6 කැපෙනවා. එහෙනම් මට උත්තරයට එනවා 1යි ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඒ කියන්නේ මොකද්ද? ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් කියන්නේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ගත්තොත් නම් 1යි. ඔන්න ඔතන හරි වැදගත් ලස්සන සම්බන්ධයක් තියෙනවා. මෙයාගෙන් 1000ක් කියන්නේ මෙයාගෙන් 1යි. එහෙනම් අනිත් පැත්තට මෙයාගෙන් 2000ක් කියන්නේ මෙයාගෙන් 2යි. ඝන මීටරයට කිලෝග්‍රෑම් 3000ක් කියන්නේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් නම් 3යි. එහෙනම් මෙයාගෙන් 7500ක් කියන්නේ මෙයාගෙන් 7.5යි. සම්බන්ධය පේන්න ඕනේ. ඝන මීටරයට කිලෝග්‍රෑම් වගේක් දුන්නොත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේක් ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? 1000න් බෙදෙන්න ඕනේ. නේද? 1000න් බෙදෙන්න ඕනේ. එහෙනම් අනිත් පැත්තට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේක් දුන්නොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් වගේක් කරන්න නම් 1000න් ගුණ කරන්න ඕනේ. එහෙනම් සම්බන්ධයක් විදිහට ඕක ලිව්වොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් වගේක් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේක් කරන්න මොකද්ද කරන්නේ? 1000න් බෙදනවා. අනිත් පැත්තට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගේක් ඝන මීටරයට කිලෝග්‍රෑම් වගේක් කරන්න අපි 1000න් ගුණ කරනවා. එහෙනම් ඔන්න ඔය ටික ඉතාම වැදගත් ඝනත්වය සම්බන්ධව ඉගෙන ගනිද්දී. ඊළඟට අපි කතා කරනවා මේ ඝනත්වය යටතේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ ඝනත්වය කියන මාතෘකාව. අපි බලමු මම දාන්න මාතෘකාව සාපේක්ෂ ඝනත්වය. අපි බලමු මේ සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකද්ද? මෙහෙමයි සාපේක්ෂ ඝනත්වය. එහෙම නැත්නම් මේක හඳුන්වනවා විශිෂ්ට ගුරුත්වය. කිසියම් වස්තුවක සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ ඒ දෙන ලද වස්තුවේ ඝනත්වය ජලයේ ඝනත්වයට සාපේක්ෂව. ඒ කියන්නේ හිතන්න උදාහරණයක් විදිහට ඔයාලට දෙනවා කියලා වස්තුවක ඝනත්වය ρ කියලා. වස්තුවක ඝනත්වය ρ කියලා දුන්නොත් එයාගේ සාපේක්ෂ ඝනත්වය ගන්න අපි කරන්නේ කෙලින්ම ජලයේ ඝනත්වයෙන් බෙදනවා. ඔය සාපේක්ෂ ඝනත්වය සාමාන්‍ය සංකේතවත් කරන අපි දානවා d කියලා පුරා. සාපේක්ෂ ඝනත්වය සංකේතවත් කරන්නේ d වලින්. නම් මොකද්ද සාපේක්ෂ ඝනත්වය කියන්නේ කිසියම් දෙන ලද වස්තුවක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදුවහම අන්න ඒකට තමයි අපි සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ. කිසියම් දෙන ලද වස්තුවක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදුවහම ඒකට තමයි සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ. මම මේ ρ w කියලා අර්ථවත් කළේ ජලයේ ඝනත්වය කියන එක. ඊළඟට මෙතනින් තව වැදගත් දෙයක් ගන්න පුළුවන්. අපව දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් මට දෙන ලද වස්තුවේ ඝනත්වය ලියන්න පුළුවන්. අදාළ වස්තුවේ ස්කන්ධය බෙදීම වස්තුවේ පරිමාව. අනිත් පැත්තට මට ජලයේ ඝනත්වය ලියන්න පුළුවන්. ජලයේ ස්කන්ධයේ mw බෙදීම වස්තුවේ ජලයේ පරිමාව. දැන් පරිමාවට පරිමාව කපනවා. එහෙනම් මට මෙතනින් එනවා m බෙදීම mw නේද? m බෙදීම mw. එහෙනම් මට ඔක කියවන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? වස්තුවේ ස්කන්ධයේ බෙදීම ජලයේ ස්කන්ධය කියලා කිව්වොත් වැරදි. එහෙම කියන්න බෑ. මොකද? එහෙම කිව්වොත් වැරදි. මම මෙතන පරිමාවට පරිමාව කැපුවා නේද? පරිමාවට පරිමාව කැපුවා කියන්නේ මම උපකල්පනය කළා පරිමාව දෙක සමානයි කියලා. ඒ කියන්නේ උපකල්පනය මොකද්ද? වස්තුවේ ගත්තේ යම්කිසි පරිමාවක්ද ජලයෙන්ුත් ගත්තේ ඒ හා සමාන පරිමාවක්. එහෙම උපකල්පනය කළා තමයි මම පරිමාව දෙක කැපුවේ. එහෙනම් මේ අලුතෙන් ආපු සූත්‍රයේ m බෙදීම mw කෙනෙක් කොහොමද කියවන්නේ? වස්තුවේ යම් පරිමාවක ස්කන්ධයේ බෙදීම සමාන ජල පරිමාවක ස්කන්ධය.
වස්තුවේ යම් පරිමාවක ස්කන්ධය බෙදීම සමාන ජල පරිමාවක ස්කන්ධය. එහෙනම් උතෙන්ට එන ගන්න ටික වැදගත්. ඊළඟට ඔයාලා දන්නවා හරියටම ජලයේ ඝනත්වය සෙට් වෙලා තියෙන 1000යි නේද? ජලයේ ඝනත්වය හරියටම 1000යි. විතර පොඩි විශේෂ දෙයක් තියෙනවා. හිතන්න කිසියම් කෙනෙක්ගේ සාපේක්ෂ ඝනත්වය ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? එයාගේ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදනවා නේද? ජලයේ ඝනත්වයෙන් බෙදනවා. හරියටම බැලුවොත් කාගෙන්ද බෙදන්නේ? ජලයේ ඝනත්වය කියන්නේ කීයද? ජලයේ ඝනත්වය කියලා කියන්නේ 1000යි නේද? එහෙනම් කිසියම් කෙනෙක්ගේ සාපේක්ෂ ඝනත්වය ගන්න අපි මොකද්ද කරන්නේ? දෙන ලද කෙනාගේ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදනවා. හරියට බැලුවොත් 1000න් තමයි බෙදන්නේ. අනිත් පැත්තට ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් අගයක් දුන්නොත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කරන්න අපි මොකද්ද කරන්නේ? ඒත් 1000න් බෙදනවා නේද? අන්න වැදගත් සම්බන්ධ දෙකක්. සාපේක්ෂ ඝනත්වය හොයන්න කරන්නේ 1000න් බෙදනවා. ඝන මීටරයට කිලෝග්‍රෑම් වගයක් දුන්නොත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වගයක් කරන්න 1000න් බෙදනවා. එහෙනම් තේරුම් ගන්න මේ අවස්ථා දෙකේදීම 1000න් බෙදෙනවා. එහෙනම් ඔයාට දෙන්නේ කිසියම් තැනක ඝන සෙන්ටිමීටර වලින් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ඝනත්වයක් නම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ඝනත්වයක් නම් තේරුම් ගන්න ඒක සමාන වෙනවා සාපේක්ෂ ඝනත්වයට. ඔන්න වැදගත් සම්බන්ධයක්. කිසියම් කෙනෙක්ගේ මේක හොඳට මතක තියාගන්න ඕනේ මේක. කිසියම් කෙනෙක්ගේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ඝනත්වය කිව්වත් එකයි සාපේක්ෂ ඝනත්වය කිව්වොත් එකයි. ඒ දෙකම සමානයි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ මේ මිශ්‍රණවල ඝනත්වය කියන කොටස සම්බන්ධව. මිශ්‍රණවල ඝනත්වය. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න උදාහරණයක් විදිහට ද්‍රව දෙකක් මිශ්‍ර කරලා අලුත් ද්‍රවයක් හදනවා. එහෙම නැත්නම් ලෝහ වර්ග දෙකක් මිශ්‍ර කරලා වෙනත් අලුත් ලෝහයක් හදනවා. උදාහරණයක් විදිහට යකඩයි තඹයි මිශ්‍ර කරලා අලුත් මිශ්‍ර ලෝහයක් හදනවා. මෙහෙමයි මෙතනදී දෙන්නෙක්ම වෙන්න ඕනේ නැහැ මිශ්‍ර කරන්නේ. සාමාන්‍යයෙන් තුන් දෙනෙක් වුණත් කමක් නැහැ. එතකොට හිතන්නකෝ යකඩ තඹ රිදී ওই තුන මිශ්‍ර කරලා අලුත් ලෝහයක් හදනවා. එතකොට ඒ වෙලාවට ඒ හැදෙන අලුත් කෙනාගේ එහෙම නැත්නම් මේ මිශ්‍රණයේ ඝනත්වය ලියන්න පුළුවන් මිශ්‍රණයේ මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව කියලා. එතකොට මේ මුළු ස්කන්ධය කියනකොට දැන් හිතන්නකෝ යකඩ තඹ රිදී මිශ්‍ර කරලා අලුත් ලෝහයක් හදනවා කියලා. එතකොට එයාගේ ඝනත්වය කියන්නේ මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව. එතකොට මුළු ස්කන්ධය වෙනුවට දාන්නේ අර යකඩවල ස්කන්ධයයි තඹවල ස්කන්ධයයි රිදීවල ස්කන්ධයයි තුනම. පරිමාව කියන්නේ අදාළ ලෝහ තුනේම පරිමාව. හරි. අපි උදාහරණයක් බලමු. මේ මිශ්‍රණවල ඝනත්ව සම්බන්ධව යද්දි අපිට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි පරිමාණුව මිශ්‍රණය. දෙවෙනි එක තමයි ස්කන්ධ අණුව මිශ්‍රණය. අපි බලමු මුලින්ම මේ පරිමාණුව මිශ්‍රණය සම්බන්ධව. පළවෙනි එක තමයි පරිමාණුව මිශ්‍රණය. පරිමාණුව මිශ්‍රණ. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. හිතන්න ඔයාලට දෙනවා ඝනත්වය ρ එක වන ද්‍රව්‍යකින් v එක පරිමාවකුත් ඝනත්වය ρ දෙක වන ද්‍රව්‍යකින් v දෙක පරිමාවකුත් කියලා. ඝනත්වය ρ එක වන ද්‍රව්‍යයෙන් v එක පරිමාවකුත් ඝනත්වය ρ දෙක වන ද්‍රව්‍යකින් v දෙක පරිමාවකුත් අරගෙන මේ දෙන්නා මිශ්‍ර කරනවා. මෙහෙමයි අපි A level මට්ටමේදී සාමාන්‍යයෙන් කතා කරන්නේ ලෝහ දෙකක්. සාමාන්‍යයෙන් ද්‍රව දෙකක් දෙන්නෙක් මිශ්‍ර කිරීම සම්බන්ධව විතරයි. එතකොට මෙහෙමයි දැන් ඔයාලට කියනවා ඝනත්වය ρ එක වන ද්‍රව්‍යකින් v එක පරිමාවකුත් ඝනත්වය ρ දෙක වන ද්‍රව්‍යකින් v දෙක පරිමාවකුත් අරගෙන මිශ්‍ර කරනවා. හැදෙන කෙනාගේ ඝනත්වය හොයන්න කියලා තමයි කියන්නේ. මෙහෙමයි හැදෙන කෙනාගේ ඝනත්වය කියන්නේ මොකද්ද? මිශ්‍රණයේ ඝනත්වය කියලා කියන්නේ මුළු ස්කන්ධයේ බෙදී මුළු පරිමාව. මුළු ස්කන්ධය ගන්න එපා. දැන් මේ දෙන්න පරිමා දීලා තියෙනවා ඝනත්ව දීලා තියෙනවා. ස්කන්ධ දීලා නැහැ. ඉතින් පරිමා දීලා ඝනත්වක් දීලා තියෙනකොට ආයි අමුතුවෙන් ස්කන්ධ දෙන්න ඕනේද? නෑනේ. අපිට ස්කන්ධය හදාගන්න පුළුවන්නේ. ඔයා දන්නවනේ ඝනත්වයක් කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයක් කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් ස්කන්ධයක් කියලා කියන්නේ ඝනත්වයේ වරක් පරිමාවනේ. ඔතනින් අපිට ස්කන්ධය හරි ගස්ස ගන්න පුළුවන්නේ. මෙයාගේ ස්කන්ධය මම m1 ලියනවා ρ1 v1. මෙයාගේ ස්කන්ධය m2 ලියත හැකි මට ρ2 v2. දැම්මට ලියද හැකි මිශ්‍රණයේ ඝනත්වයනේ. මිශ්‍රණයේ ඝනත්වය සමානයි මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය කියන්නේ
m1 ධන m2 බෙදීම පරිමාව v1 ධන v2. දැන් බලන්න ස්කන්ධය m1 කියන්නේ ρ1 v1 ρ1 v1 එකතු කිරීම m2 කියන්නේ ρ2 v2 බෙදීම v1 ධන v2 v1 ධන v2. එහෙනම් ඕක තමයි සූත්‍රය. ඕක වැදගත්. එහෙනම් බලා ගන්න පරිමා දෙක දන්නකොට මිශ්‍ර කරන දෙන්නගේ පරිමා දෙක දන්නකොට ඒ හැදෙන කෙනාගේ හැදෙන මිශ්‍රණයේ සාපේක්ෂ ඝනත්වය මට ලියන්න පුළුවන් ρ1 v1 ධන ρ2 v2 බෙදීම v1 ධන v2 කියලා. මෙහෙමයි මේ සූත්‍ර මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි මේව මතක තියාගන්න එක MCQ වලදී පොඩි වාසියක් වෙන්න පුළුවන්. ඔයාලට ටයිම් එක ඉතුරු කරගන්න. දැන් හිතන්න හරි අපි කතා කළේ v1 v2 පරිමාව මිශ්‍ර කරනවා කියලා. ඝනත්වයේ ρ1 වන ද්‍රව්‍යකින් v1 පරිමාවකුත් ρ2 වන ද්‍රව්‍යකින් v2 පරිමාවකුත්. හිතන්න දැන් මේ මිශ්‍ර කරන දෙන්නගේ පරිමාණ දෙක සමාන වුණොත් ඒ කියන්නේ සම පරිමාණම් මිශ්‍ර කරන්නේ. සම පරිමාණ මිශ්‍ර කරනවා නම් මොකද්ද වැදගත් දේ? සම පරිමාණම් මිශ්‍ර කරන්නේ සම පරිමා මිශ්‍ර කරනකොට ආදන්නවා v1 සමානයි v2 සමානයි v නේද? ඒ කියන්නේ v1 v2 කියන දෙන්නගේ පරිමා සමානයි. ඒක වෙනකොට මට v කියලා ලියන්න පුළුවන්. එහෙනම් මං අයි හදින් නැහැ. මේ ගත්ත සූත්‍රය තියෙනව නේද? මේ ගත්ත සූත්‍රෙම v1 v2 වෙනකොට v ආදේශ කරනවා. එහෙනම් බලා ගන්න මට ලියන්න පුළුවන් ρ1v ධන ρ2v බෙදීම v ධන v. එහෙනම් මට එනවා මෙතනින් v පොදු සාධක විල්ලා එළියට එනවා ρ1 ධන ρ2 බෙදීම 2v v අකුරට v අකුරක් කැපෙනවා. එහෙනම් මෙතනින් එනවා මට ρ සමානයි ρ1 ධන ρ2 බෙදීම 2. එහෙනම් බලා ගන්න වැදගත්. මිශ්‍ර කරන දෙන්නගේ සමාන පරිමාණම් මිශ්‍ර කරන්නේ. සම පරිමා මිශ්‍ර කළොත් ඒ හැදෙන මිශ්‍රණයේ ඝනත්වය කියන්නේ කෙලින්ම ඝනත්ව දෙක එකතුව බෙදීම 2. දැන් උදාහරණයක් විදිහට හිතන්න ජලයේ ඝනත්වය 1000යි. මධ්‍යසාරල ඝනත්වය 800යි. ජලයේ මධ්‍යසාර මිශ්‍ර කරනවා සම පරිමා. ජලයේ ඝනත්වය 1000යි, මධ්‍යසාරල ඝනත්වය 800යි. ජලයේ ඝනත්වය සම පරිමා මිශ්‍ර කරනවා. එතකොට මේ හැදෙන මිශ්‍රණයේ ඝනත්වය මට ලියන්න පුළුවන් කොහොමද? ජලයේ ඝනත්වය 1000 එකතු කිරීම මධ්‍යසාරල ඝනත්වය 800 බෙදීම 2 10800 1800 බෙදීම 2 900 හැදෙන මිශ්‍රණයේ ඝනත්වය 900යි. හරි. ඔය අපි කතා කළේ පරිමාණුව මිශ්‍රණය. මුලින් කතා කළා අසමාන පරිමා මිශ්‍රණය. දැන් කතා කළා සම පරිමා මිශ්‍රණය. ඊළඟට අපි කතා කරනවා ස්කන්ධ අණුව මිශ්‍රණය. දෙවැනි එක තමයි ස්කන්ධ අණුව මිශ්‍රණය. ඊළඟට කතා කරන්නේ ස්කන්ධ අණුව මිශ්‍රණය. දැන් ඔයා හිතන්න බලන්න පරිමාණුව මිශ්‍රණයේදී මොකද්ද කළේ? ඝනත්ව දන්න දෙන්නගේ ρ1 ρ2 ගේ පරිමා දෙක දුන්නා v1 v2 කියලා. ඝනත්වය දන්න දෙන්නගේ පරිමා දෙක දුන්නා. එහෙනම් ස්කන්ධ අණුව මිශ්‍රණයේදී මොකද්ද වෙන්නේ? මේකෙදි වෙන්නේ මිශ්‍ර කරන දෙන්නගේ ස්කන්ධ දෙක දෙනවා. මිශ්‍ර කරන දෙන්නගේ ස්කන්ධ දෙක දෙනවා. මම ගන්නම් ρ1 කියන කෙනාගෙන් m1 ස්කන්ධයකුත් ρ2 කියන කෙනාගෙන් m2 ස්කන්ධයකුත් බැගින් දුන්නා කියලා. එතකොට ස්කන්ධනේ මේ වෙලාවේ අපි ස්කන්ධ දන්නේ. මේ වෙලාවේ අපි පරිමා දන්නේ නැහැ. ඉතින් ස්කන්ධයක් දීලා තියෙනකොට ඝනත්වයක් දීලා තියෙනකොට පරිමාව මුතුෙන් දෙන්න දෙයක් තියෙනවද? නැහැ. පරිමාව අපිට හදා ගන්න පුළුවන්. ඔයා දන්නවා ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් පරිමාව උක්ත කළොත් ස්කන්ධයේ බෙදීම ඝනත්වය නේද? එහෙනම් මෙයාගේ පරිමාව v1 මට එනවා m1 බෙදීම ρ1. මෙයාගේ පරිමාව v2 මට එනවා m2 බෙදීම ρ2. දැන් හැදෙන කෙනාගේ එහෙම නැත්නම් මිශ්‍රණයේ ඝනත්වය මට ලියන්න පුළුවන්. හැදෙන කෙනාගේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වය ලියන්න පුළුවන් මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව. මුළු ස්කන්ධය කියන්නේ m1 ධන m2. m1 ධන m2 බෙදීම මුළු පරිමාව කියන්නේ v1 ධන v2. මුළු පරිමාව කියන්නේ v1 ධන v2. එහෙනම් මට එනවා ρ සමානයි m1 ධන m2 බෙදීම v1 කියන්නේ m1 බෙදීම ρ1. m1 බෙදීම ρ1 එකතු කිරීම v2 කියන්නේ m2 බෙදීම ρ2. හරි උතනත් වැදගත් සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි මේ මිශ්‍ර කරන දෙන්නගේ
මේ මිශ්‍ර කරන දෙන්නගේ ස්කන්ධ දෙක සමානයි නම් අපි කලින් කතා කරේ මුලින්ම අසමාන පරිමාණ මිශ්‍ර කළා පස්සේ සම පරිමාණ මිශ්‍ර කළා. දැන් මෙතන කලේ මුලින්ම අසමාන ස්කන්ධ දෙකක් මිශ්‍ර කරනවා ඊළඟට සමාන ස්කන්ධ දෙකක් මිශ්‍ර කරනවා. දැන් අපි බලමු සමාන ස්කන්ධ මිශ්‍ර කළොත් ලියනවා සමස්කන්ධ සමාන ස්කන්ධ මිශ්‍ර කළොත් ඔයා දන්නවා m1 සමානයි m2 සමානයි මට m කියලා ගත හැකිනේ. m1 m2 වෙනකොට එකම m ස්කන්ධයක් ගත හැකි. එහෙනම් මම ආයි මුලින් ඉඳන් හදාගෙන ඉන්න යන්නේ නැහැ. මේ අන්තිමට ගත්ත සූත්‍රය තියෙනව නේද? මෙතන m1 m2 වෙනුවට m අගුල රීප්ලේස් කරන්න යන්නේ. බලා ගන්න. එහෙනම් මට එනවා රෝ සමානයි m ධන m බෙදීම රෝ 1 ධන m බෙදීම රෝ 2. එහෙනම් එනවා රෝ සමානයි mm 2m බෙදීම මෙතන හරේ මං m පොදු සාධකයක් එළියට ගන්නවා. හරේ m පොදු සාධකයක් එළියට ගන්නවා. එතකොට එනවා 1 යට රෝ 1 ධන 1 යට රෝ 2. දැන් m අකුරට m අකුරක් කැපෙනවා. එහෙනම් එනවා රෝ සමානයි 2 බෙදීම මෙතනින් එනවා රෝ 1 රෝ 2 පොදු සාධක ගන්නවා. රෝ 1 රෝ 2 රෝ 1 රෝ 2 රෝ 1 රෝ 2ට රෝ 1 ඒවා රෝ 2 ප්‍රමාණයක් තියෙනවා. එකතු කිරීම රෝ 1 රෝ 2ට රෝ 2 ඒවා රෝ 1 ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් සුළු කරද්දී මේ කෙනා කැරකිලා උඩට එනවා. එහෙනම් මට එනවා මෙතනින් රෝ සමානයි මට එනවා මෙතනින් රෝ සමානයි 2යි රෝ 1 රෝ 2 බෙදීම රෝ 1 ධන රෝ 2. එහෙනම් තේරුම් ගන්න මිශ්‍ර කරන්න සමාන ස්කන්ධ නම් මිශ්‍ර කරන්නේ එතකොට හැදෙන මිශ්‍රණයේ ඝනත්වය එළියට හැකි 2යි රෝ 1 රෝ 2 බෙදීම රෝ 1 ධන රෝ 2. දැන් බැලුවම පේනවනේ මෙතන සූත්‍ර ගොඩක් තියෙනවා. මුලින් කතා කළා අපි පරිමාණු මිශ්‍රණය. ඒකෙදි මුලින්ම කතා කළා අසමාන පරිමාණ මිශ්‍ර කිරීම. අසමාන පරිමාණ මිශ්‍ර කරද්දී ඔයා දන්නවා හැදෙන කෙනාගේ ඝනත්වය ලියන්න පුළුවන් රෝ 1 v1 ධන රෝ 2 v2 බෙදීම v1 ධන v2. ඒකම විශේෂ අවස්ථාවක් කතා කළා සමාන පරිමාණ මිශ්‍ර කළොත්. එතකොට මට ලියන්න පුළුවන් සූත්‍රය කෙලින්ම ඝනත්ව දෙක එකතුව බෙදීම 2. ඊට පස්සේ කතා කළා ස්කන්ධ අණු මිශ්‍රණය. ඒකත් අයි කොටස් දෙකකට බෙදෙනවා අසමාන ස්කන්ධ මිශ්‍ර කරන විට සමාන ස්කන්ධ මිශ්‍ර කරන විට. අසමාන ස්කන්ධ මිශ්‍රණයේදී වාට එනවා රෝ සමානයි m1 ධන m2 බෙදීම m1 බෙදීම රෝ 1 ධන m2 බෙදීම රෝ 2. ආයි සමාන ස්කන්ධ මිශ්‍ර කරද්දී එතකොට එනවා 2යි රෝ 1 රෝ 2 බෙදීම රෝ 1 ධන රෝ 2.